ඉතින් ඔන්න ඉතින් යාළුවනේ ඉතින් වීඩියෝ එකක් අරන් ආවා මේ CRT ගිනි TV LG TV එකක් vertical fault එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ TV එකේ දැන් හදලා ඉවරයි මම එනකොට මේ අංකල් TV එක හදලා ඉවරයි ඒකේ vertical IC එක ගිහිල්ලා තිබුණේ ඉතින් IC එක තමයි දැම්මේ මේ තියෙන්නේ IC එක ඉතින් IC එක ගිහිල්ලා තමයි තිබුණේ ඉතින් මේ වගේ වැඩක් නම් ඉතින් ඔයාලට ගෙදර ඉඳන් කරගන්න අමාරු වෙයි ඉතින් මේකේ තියෙනවා ඉතින් vertical fault එක කියන්නේ ඉතින් TV එකේ මේ පැත්තෙන් සුදු පාට ඉරක් ඉතින් ඔයාලා සමහර දැකලා ඇති මේ පැත්තෙන් සුදු පාට ඉරක් යනවා නම් ඒක vertical fault එකක්. ඉතින් vertical fault එක IC එක දැම්මම පස්සේ හරිය ගියා. සමහර ඒවා තියෙන කොච්චර IC දැම්මත් හරියන්නේ නැහැ මොකද voltage check කරලා බලන්න ඕනේ. ඒ වගේම මේ yoke coil එකෙන් එනවා fault එක. මේ coil එකෙන් ඇතුලෙන් ගියොත් ඒ ඉරේන fault එක එනවා. ඉතින් ඒ වගේම මේ base එකේ මේ wire base එකේ කොහේ හරි ලූස් එකක් තිබ්බොත් ඇතුලේ සර්කිට් එකෙන් ඒත් ඒ ෆෝල්ට් එක එනවා. ඉතින් ඒ නිසා මේකේ පැතිකඩවල් ගොඩක් තියෙනවා. ඉතින් සමහරට ජංගල් IC එක වෙන්නත් පුළුවන්. මේ ලොකු IC එක වෙන්නත් පුළුවන්. මේ IC එකනොත් ඒ ෆෝල්ට් එක එනවා. ඉතින් ඒ නිසා සුළුවෙන් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සමහරක් වෙලාවට මේක ඉතින් අමාරු අවස්ථාවකුත් වෙනවා. සමහර ලෙඩ ඒ ෆෝල්ට් එක එනවා හොයන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඔයාලා බලන්න ඔය කෙටි ක්‍රම ටික බලන්න අත්දැක බලන්න බැරි නම් ඔයාලා දන්න කෙනෙක් ගාවට ගෙනහිල්ලා රිපෙයාර් එක කරගන්න. ඉතින් ඔන්න ඔක තමයි අද වීඩියෝ එක. ඉතින් එහෙනම් වීඩියෝ එක හොඳයි නම් කාට හෝ යාළුවෝ හිලියෝ අපේ සුන්දර හදවත් ඔන්න මතක් කරනවා. මාව පළු එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම ආදරේ. එහෙනම් බුස්සර්ණයි දෙවි පිහිටයි.